සමලිංගික සබඳතා නීත්‍යානුකූලව කළ හැකිද? සමාජ විරෝධයක් කර නැගෙන්නේද? නාඩි අල්ලලා බලනවා සමාජයේ විරෝධයක් නැත. එහෙනම් කරනු වෙන්න. මේ තමයි මුට්ටිය දාලා බලන විදිය නාඩි අල්ලලා බලනවා සමාජයේ. දැන් ආණ්ඩුව මොකටද ලෑස්ති වෙන්නේ? විවස්ථාවක් මහජන ප්‍රතිවිරෝධයක් නැත්නම් මේ කියන තකතිරු නිර්දේශ ඇතුළත් නව විවස්ථාවක් ගේනවා පාර්ලිමේන්තුවට ගෙනල්ලා තුනෙන් දෙකෙන් සම්මත කරනවා ඕනනම් ජනමත විචාරණයකට යයි. කලගෙඩි ලාම්පු සෙල්ලමකට යයි. ජනමත විචාරණය දිනා ගන්න ලේසියෙන් බැරි හන්දා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය දෙන්න ඕනේ කියන. එහෙම කියලා ඩෑස්පෝරා එකේ ඡන්ද ජනමත විචාරණයේදී උන්වහන්සේ පක්ෂව ගන්න බලයි. ඉන්දියාවේ අවතන් වෙලා ඉන්න ජනතාවට ඡන්ද දෙන්න ඕන කියලා. අවතන් වෙලා ඉන්න ලක්ෂ දෙකක් ඡන්ද දෙයි. හොර ඡන්ද පොදිමිටින් වැටේ. එහෙම දාලා තමයි ඒක දිනා ගන්න පුළුවන්ද කියලා බලන්න වෙන්නේ. එහෙම බැරි නම් මහජන විරෝධය බලවත් නම් ඊළඟට මොකද කරන්නේ? දැනට තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ඒකීය භාවය නමට තියෙනවා ෆෙඩරල් ලක්ෂණ ඇතුළේ තියෙනවා. ෆෙඩරල් බබා ඉන්නවා කුසේ මම ඒකීයයි කියලා කියනවා. මේ ව්‍යවස්ථාවේ එහෙමයි. හැබැයි බබා ෆෙඩරල් බබා කුසේ මෙච්චර කල් මේ ෆෙඩරල් බබා එළියට නාවේ මේකේ ප්‍රසව වේදනාව නොදැනුනේ හිටපු ජනාධිපතිවරු විසින් ෆෙඩරල් බබාගේ නියම ස්වරූපය එළියට එන්න දුන්නේ නැහැ. ඉඩම් බලය පාවිච්චි කරන්න දුන්නේ නැහැ. පොලිස් බලතල පාවිච්චි කරන්න දුන්නේ නැහැ. පළාත් පොලිසිය හදන්න දුන්නේ නැහැ. මුදල් බලය පාවිච්චි කරන්න දුන්නේ නැහැ. ආන්නේන විරෝධය එනවා නම් ඊළඟට මොකද කරන්නේ? ඒකීය භාවය නමට තියෙන නව විවස්ථාවක් ගෙනවිල්ලා හෝ මේ තියෙන විවස්ථාවේම තියෙන ෆෙඩරල් යකාව නැගිට්ටවලා හෝ ෆෙඩරල් යකා ඉන්නව නිදි. ෆෙඩරල් යකා මේ විවස්ථාව ඇතුලේ ඉන්නව. යාට නිදිපෙති දීලා නිදි කරලා තියෙන්නේ. පොලිස් බලතල කියන එක කියව ගන්න බෑ. දැන් දිව පැටලෙනවා. ඉඩම් බලය දිව පැටලෙනවා. මුදල් බලය දිව පැටලෙනවා. ඇත්ත ෆෙඩරල් සතා සර්ව සම්පූර්ණයෙන් නෑ. ඒ නිසා මෙන්න මේ නිදියගෙන ඉන්න, නිදි කරවල ඉන්න, මේ විවස්ථාව ඇතුළෙම ඉන්න, නිදි කරවල තියෙන ෆෙඩරල් සතාව පණ දීලා හැරවනවා. එක්ක ඒකීය භාවය නමට තියෙන නව විවස්ථාවකින් නැත්තම් මේ විවස්ථාවේම තිබෙන බලතල භුක්ති විඳීමට ලබා දීමක්. මේ මොකකලක් ෆෙඩරල් නාමය සහිත නව විවස්ථාවක් ගෙනාවත් ඒකීය නාමය සහිත ෆෙඩරල් ලක්ෂණ සහිත විවස්ථාවක් ගෙනාවත් මේ තියෙන විවස්ථාවේ ෆෙඩරල් සතා මේ තියෙන විවස්ථාව තුල ඉන්න නිදි කරවලා ඉන්න ෆෙඩරල් සතා හැරවලා නැගිටවලා කෙලින් කරලා හිටවල දාන වැඩේ කළා. රාජ්‍ය දෙපළ වීමේ දිශාවට තබන බලවත් යෝග පියවරක් වෙනවා. රාජ්‍ය දේශපාලනිකව දුබල වෙනවා. එමගින් දෙමළ අන්තවාදය බලවත් වෙනවා. එමගින් වෙනත් අන්තවාදයන් බලවත් වෙනවා. දැන් බලන්න උතුරේ ජන සමාජය දෙමළ ජාතික සන්ධානයේ මතය වෙන මත නැත. UMP එකේ නෝනේ කවුද? මහේස්වරන් නෝන UMP එකෙන් ඉල්ලුවට යාපනයේ යන්නේ දෙමළ ඊළාම් මැප් එක ගහගෙන වාහනේ. ජාතික කොඩිය ඉස්කෝලේදී ඔසවන්න කිව්වම උත්සවයේදී නෑ මම ලංකාවේ ජාතික කොඩිය ඔසවන්නේ නෑ කියලා ප්‍රතික්ෂේප කරනවා. UMP മന്ത്രി මතවාදයේ තියෙන්නේ. උතුරේ දෙමළ සමාජය ඒ අන්තවාදී මතවාදයේ ඒකාධිකාරී බලයට නතු වෙච්ච සමාජය. නැගෙනහිර මුස්ලිම් සමාජය මුස්ලිම් පක්ෂ කීපයක් තිබ්බට එකම මතවාදයක ඒකාධිකාරී ග්‍රහණයට අහු වෙච්ච සමාජයක්. සිංහල සමාජය තමයි එක මතවාදී ග්‍රහණයක් නැත්තේ. මතවාද ගොඩක විවිධත්වයකට පවතින ඉඩකඩ සිංහල ජන සමාජය පමණයි නිර්මාණය වී තිබෙන්නේ. මේ විවස්ථාව ගෙනල්ලා උතුරේ අන්තවාදයට උඩගෙඩි දුන්නම අනෙකුත් අන්තවාදයන්ට උඩගෙඩි දුන්නම ඒකේ තර්කානුකූල ඊළඟ ප්‍රතිඵලය තමයි මතවාදී විවිධත්වයකට පවතින ඉඩකඩ තියෙන දකුණේ සිංහල සමාජයක් අන්තවාදී මතවාදයක සිරකාරීත්වයකට ඒකාධිකාරී යටත්වීමකට නතු වෙන එක ඒක තමයි වෙන්නේ. අධිරාජ්‍යවාදයෙන් එකක් කරගන්න ඕන. අන්තවාදීන් තුනක් අතර සමාජයන් තුන බාර ගන්න ඕන. සිංහල සමාජය සිංහල අන්තවාදී පොල් පොට් කෙනෙකුට දෙන්න ඕන. දෙමළ සමාජය දෙමළ අන්තවාදයට දැනටම ග්‍රහණය වෙලා ඉවරයි.
මුස්ලිම් සමාජයේ අන්තවාදයට ග්‍රහණය කරගෙන ඉවරයි. සිංහල සමාජයත් අර අන්තවාදයන් දෙකටම හරියන තව අන්තවාදී මතවාදයක ග්‍රහණයට නතු කරාම අන්තවාදයන් තුන හැප්පෙනවා. අන්තවාදයන් තුන මරා ගන්නවා. අශිෂ්ට අවිචාරවත් දඩබිමක් බවට මේ පොළොවපත් වෙනවා. මරාගෙන ඉන්න ඒ අන්තවාදයන්ට සාධාරණීකරණය කරගන්න පුළුවන් වෙනවා. මරාගෙන ඉන්න දිව්‍යමය මතවාදයේ බවට පත් වෙනවා. විවස්ථාවෙන් අන්තවාදයට උඩගෙඩි දුන්නම, විවස්ථාවෙන් අන්තවාදයට පණ දුන්නම, විවස්ථාවෙන් බෙදුම් වාදය නැගිට්ටුවම ඒ නැගිටීමේ තර්කානුකූල ප්‍රතිඵලය හැටියට සිංහල ජන සමාජයත් අනෙක් අන්තවාදයන් හා සරිලන තරගකාරී පිළිකුල් කටයුතු අන්තවාදී මතවාදයේ ගොදුරක් බවට පත් වෙනවා. ඒක ඕන කටයුතු. එතකොට තමයි මෙතන නියම ලේ දඩේම වෙන්නේ. මස් දඩේම වෙන්නේ. අවිචාරවත් මරාගෙන ඉන්න වෙන්නේ. ඒක වෙනකොට ආරක්ෂාව වැටිලා තියෙන්න ඕනේ. අන්න ඒ තත්ත්වය එනකොට ජාතික ආරක්ෂාව වැටිලා තියෙන්න ඕනේ. ඒ ෆෙඩරල් ව්‍යවස්ථාව එනකොට අන්තවාදයන්ට පණ දෙනකොට ඊට සමගාමීව සිංහල සමාජයත් ඒ බඳු අන්තවාදයක මතවාදයක නායකත්වයේ යටතට පත් වෙනකොට ආරක්ෂක හමුදා දුබල වෙලා තියෙන්න ඕනේ. ඒක තමයි දැන් මේ කරගෙන යන්නේ. ආරක්ෂක හමුදා යුද්ධ දුබල කරන එක. තමුන්නාන්සර දන්නවා ජූනි 14 වෙනිදා තිබුණා වොෂින්ටන් වල ඒ තානාපති ලංකාන්දුවේ ප්‍රසාද් කාර්යවසම් හිටියා. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හා ආගමික නිදහස සඳහා කොංග්‍රසයේ සමුළුවක් රාජ්‍ය නොවන සංවිධානයේ සමුළුවකදී සුමන්තිරන් කියනවා ඒ සමුළුවේදී ලංකාවේ ප්‍රසාද් කාර්යවසම් තානාපති දින්න වෙලාවේ සුමන්තිරන් කියනවා පහුගිය සැප්තැම්බර් මාසෙදී ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඒ කියන්නේ 2015 දින්නට පස්සේ ආපු සැප්තැම්බර් 1 වෙනිදා 2015 සැප්තැම්බර්. ඔහු කියනවා පසුගිය සැප්තැම්බර් මාසෙදී ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජය, ඇමරිකානු රජය, TNA එක අතර තුන් පාර්ශවීය කිවිසුමක් ඇති කරගත් බව මතක තියාගන්න ඕනේ. ඒ කිවිසුමෙන් අපි බැඳුනා දෙමුහුන් මුසාවියක් ඇති කරන්න. දැන් මේක කඩ කරන්න බෑ. සුමන්තිරන් කියනවා ජිනීවා යෝජනාව එන්නේ ඇමරිකාවේ ලංකාන්දුවේ TNA එකේ තුන් පාර්ශවීය කිවිසුමක් අනුවයි. යෝජනාවේ අන්තර්ගතයේ තීරණය කළේ එහෙමයි. කොහොමද වෙන්නේ? එහෙම තීරණය කරපු ජිනීවා යෝජනාව තමයි ගෙනාවේ. ඒකට තමයි ලංකාන්දුව වෙනුවෙන් විදේශ ඇමති අතයිස්සුවේ මංගල පින්සිරි සමරවීර. උන්වහන්සේ අතයිස්සුවේ. දැන් ඒ අනුව තමයි ජාතික ආරක්ෂාව දවසින් දවස වටන්නේ. ශාලාව අවිගමනාව පිපිරෙව්වා. පිපුරුනේ නෑ පිපිරෙව්වා. හමුදාවේ අවිබලය අඩු කරන්න ශාලාව අවිගමනාව පුපුරවලා දවසක් යනකොට මොකද කිව්වේ? සාගල රත්නායක පොලිසිය බාර ඇමති කිව්වා වැඩිපුර තියෙන අපි විනාශ කරනවා. මොකද කළේ? යුද හමුදාවේ වේයන්ගොඩ අවිගමනාවට ගියා. ශාලාව අවිගමනාව පුපුරවලා දවස් දෙකයි. අවිගමනාවේ පිපිරිල්ල හේතුව හැටියට අරගෙන මල්ටි බැරල් රොකට් ලොන්චර් වල තියෙන උණ්ඩ බරාලි වලට දායිති උණ්ඩ ටික ඔක්කොම පැටගෝ වාහන වලට ගෙනිච්ච ත්‍රිකුණාමල වරායට වරායෙන් දැම්ම නැවෙන් ගෙනිච්ච ත්‍රිකුණාමලේ ගැඹුරු මුහුද කිලෝමීටර් 9ක් එහාට ගෙනිහිල්ල ඔක්කොම උණ්ඩ ටික දැම්ම මහ මුහුදට අවිබලය අඩු කරනවා. මේ ශාලාව අවිගමනාව පිපිරෙව්වා. කෝ පරීක්ෂණ වාර්තා කෝ ඇයි වික්‍රමසිංහ මහත්තයා කිව්වේ බුද්ධ්‍යංශ ආරාංශ මේ අංශ දාලා පරීක්ෂණයක් කරනවා කියලා? කෝ පරීක්ෂණ වාර්තාව? ඇයි ඒක එළියට නොෙන්නේ? ඇත්ත කතාව එළියට ආවොත් රෙද්ද ගැලවෙන හන්ද තමයි ඇත්ත කතාව එළියට දාන්නේ. දැන් මේ රටේ හමුදාවේ අවිබලය අඩු කරනවා. කොටසක් විකුණනවා ප්‍රතිඅපනයනය කරනවා. තව කොටසක් මුහුදට දානවා. හෙටානිද්ද යුද්ධයක් ඇති වුණත් මුහුණ දෙන්න බැරි හමුදාවක්. ඒ විතරක් නෙවෙයි. මෙන්න තියෙනවා චක්‍රලේඛනේ මේ තියන්නේ හමුදාවේ ලුතිනන් කර්නල් වගේ තනතුරු වල ඉන්න අයට අවුරුදු 20 සම්පූර්ණ කරලා නැත්තම් මේ චක්‍රලේඛනෙන් මේකට අස්සම් කරලා තියන්නේ NJ වල්ගම RSP VSP USP මේජර් ජෙනරල් මිලිටරි සෙක්‍රටරි මේතුමා අස්සම් කරපු චක්‍රලේඛනේ මේකෙන් මොකද කියන්නේ? මේකෙන් කියන්නේ ඔබ දැනට ඉන්න අවුරුදු 20 තාම සම්පූර්ණ වෙලා නැත්තම් හමුදාවේ
දැනට ඉන්න තනතුරෙන් ඊළඟ තනතුරට ඔබ උසස් කරනවා. උසස් වීම දෙන්නේ හාමුදුරුවනේ හෙටනම් අද ඉල්ලාස්වීම ලියුම දෙන්න ඕනේ. එවෙලෙම ඉල්ලාස්වීම ලියුම දෙන්න ඕනේ. උසස් වීම ලැබිච්ච වහාම ඉල්ලාස් වෙන්න ඕනේ. ඉල්ලාස් වෙන්න දෙන කප්පමත් තමයි උසස් වීම. මේ පළපුරුදු හමුදා නිලධාරීන් අවුරුදු 20ක් ඉන්න ඕන විශ්‍රාම යන්න. අවුරුදු 20ක් පුරවලා නැහැ. දැන් දෙනවා එළියට යන්න උසස් වීම සමග ඉල්ලාස් වීම ලියුම. මොකද්ද මේ කරන්නේ? පළපුරුදු හමුදා නිලධාරීන් හමුදාවෙන් අයින් කරනවා. මංගල සමරවීර ජිනීවා වලට ගිහිල්ලා කිව්වේ දැන් අපි හමුදාවෙන් 137ක් බලය අඩු කරලා තියෙන්නේ. උතුරේ උපාය මාර්ගිකව වැදගත් හැම භූමියක්ම අතහරිනවා. ආරක්ෂාවතින් වැදගත් හැම භූමියක්ම අතහරිනවා. ගුවන් හමුදාවට කියනවා මඩකලපුවේ ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාවේ ඒ ආනාපාන ගුවන් පතය ඒක වාණිජ ආයතන වලට දෙන්න. සිවිල් ගුවන් සේවා අධිකාරියට දෙන්න. ඕගොල්ලෝ ගුවන් හමුදාව මෙතනින් අයින් වෙන්න. උපාය මාර්ගිකව වැදගත් හැමතැනම අතහරිනවා. දැන් මේකෙන් වෙන්නේ මොකද්ද? මේ චක්‍රලේඛනයෙන් කරන්නේ ලුතිනන් කර්නල්ලා වගේ අය ඊළඟ උසස් වීම අරගෙන ටැග් හැටියට ඉල්ලාස් වෙනවා හමුදාවෙන්. මේක තමයි මේ කරන්නේ හමුදාවේ නිලධාරීන්ව සිය කැමැත්තෙන් ඉල්ලාස් වෙන්න පොළඹවනවා. එහෙන් අවිබලය නැති කරනවා. මෙහෙන් පළපුරුදු තනතුරු දරන නිලධාරීන් එළවනවා. උසස් වීම දීලා එළවනවා. අනෙක් පැත්තෙන් මොකද කරන්නේ? බුද්ධියංශ යුද හමුදා බුද්ධියංශ හිරගත කරනවා. මානසිකත්වයේ වටනවා. යුද හමුදාවේ මානසිකත්වයේ වටනවා. අද යුද හමුදාවට දීලා තියෙන වරප්‍රසාද කප්පාදු කරලා ආරක්ෂක හමුදාවට දීලා තියෙන වරප්‍රසාද කප්පාදු කරලා හමුදාවෙන් පාරවල් වල වැඩ ගන්නවයි කියලා නහයෙන් ඇඬුවේ. අද උතුරේ අපේ හාමුදුරුවනේ උදේ 6ට පටන් ගන්න හැන්දෑවේ 7-8 වෙනකන් හමුදාව අතහැරපු ඉඩම් වල ගෙවල් හදන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් මහා වැස්සේ මහා උගේ පිච්චි ඒ කාස්ටක පොඩේ ගෙවල් හදන්නේ හමුදාවේ සහෝදරවරු. මෙහි ඇඬුවා උද්‍යාන අලංකරණයට හමුදාව යොදා ගන්නවා. නිලැඳුමට ගැලපෙන්නේ රජාගේ මාලිගාවේ රජාට කෑම බෙදන්නේ හමුදාවේ අය. මම නම් ගන්නෑ කිව්වා. එතුමා ඉතින් ගෙදරින් ගේන බත් පැකට් එකනේ සරල ජනාධිපතිතුමා කන්නේ. බත් පැකට් එක නම් සරලයි. දැන් එහෙම කියලා තමයි අද හමුදාවේ මානසිකත්වයේ වටනවා. වරප්‍රසාද කප්පාදු කරනවා. මාධ්‍ය ආයතන වල ජනවාරි 8ට කලින් තිබුණ පැයකට වතාවක් රණවිරුව වෙනුවෙන් ගායන ගීතයක් රණවිරුව වෙනුවෙන් දෙන ගීතයක් ඒ ගීත දාන එක නතර වෙනවා. රණවිරුව කියන වචනේ මාධ්‍යවල භාවිතාවෙන් එළියට වැටෙනවා. බුද්ධියන් සහිරේ දාලා මානසිකව වටනවා. පිරිස් බලය අඩු කරනවා. ඉල්ලාස් වෙන්න ඉඩ හදනවා. පැමිණිලි කිරීමේ අතුරුදහන් වූවන් පැමිණිලි කිරීමේ කාර්යාල අරිනවා. පැමිණිලි ෆැක්ටරියක් දානවා. හමුදාවට චෝදනා බොරු චෝදනා එල්ල වෙනවා. ඒව ජාත්‍යන්තර වශයෙන් බෙදනවා. අප කීර්තිමත් හමුදාවක් බවට පෙරලනවා. බොරු පැමිණිලි මත දඩුවම් කරන්න පටන් ගන්නවා. හමුදාවේ ප්‍රධානීන්ට කියනවා මේ පැමිණිලි වලට වග උත්තරකාරය එළියට දාන්න. ඊළඟට යුද අපරාධ අධිකරණය එනවා. ඒකේ නඩුව අහනවා. සිරිසේන ජනාධිපතිතුමා කිව්වට වැඩක් නැහැ. මම ඉන්නකන් විදේශ විනිසුරන් වෙන අධිකරණ හදන්නේ නැහැ කියලා. සිරිසේන ජනාධිපතිතුමනි විදේශ විනිසුරන් හිටියත් නැතත් අපේ අහන ප්‍රශ්නේ මෙච්චරයි. රටේ අධිකරණ පද්ධතියක් තියෙනවා. අපරාධ නීතියක් රටේ තියෙනවා. රටේ පොලිසිය ක්‍රියාත්මක වෙනවා. මිලිටරි පොලිසිය ක්‍රියාත්මක වෙනවා. චෝදනාවක් තියෙනවා නම් කිසියම් හමුදාව කෙනෙකුට ඇයි මේ තියෙන අධිකරණ පද්ධතියෙන් ඇයි මේ තියෙන පොලිසිය පාවිච්චි කිරීමෙන් ඒවා විභාගයට ගන්න බැරි? යුද අපරාධ කියලා අලුත් නීතියක් හදලා ඒ නීතිය අතීතයට බලපවත්වන පරිදි යුද්ධය පැවතිච්ච කාලයට බලපවත්වන පරිදි බලාත්මක කරලා එදා නොතිබුණු නීතියකට අනුව හරියට යුද්ධ කළාද කියලා දෙමුහුන් නොවනෝ අලුත් උසාවියක් හදලා නඩුව අහන එක වැරදි. ඒකයි වැරද්ද. ඒ උසාවියේ සුද්දා හිටියා සුද්දට පන්දම් අල්ලන කළු සුද්දා හිටියා. හැමේ වර්ණය අනුව නෙවෙයි තීන්දුව වෙන්නේ. මෙහි ඉන්න සුද්දට වඩා හොඳට සුද්දට කඩ යනවා. ඒකේ කළු සුද්දු ටිකක් වාඩි කරත් වෙන හානිය වෙනවා. ඒ නිසා අපි කියන්නේ තියෙන උසාවියෙන් තියෙන නඩුවක් අහන්න, තියෙන පොලිසියෙන් තියෙන පරීක්ෂණයක් කරන්න, අලුත් උසාවිය අලුත් නීති හදලා යුද්ධ පවතින කාලේ නොතිබුණු නීති හදලා
හමුදාව පිළිගන්න දෙන්න බෑ. දැන් එතකොට මොකද්ද වෙන්නේ? මේ විදියට හමුදාව දුබල වෙනවා. දුබල කරනවා, එළියට දානවා. යුද අවිබලය නැති කරනවා. හමුදාව මානසිකව වටනවා. ඒ අතර විවස්ථා වෙනවා. අන්තවාදයට පණ දෙනවා. අන්තවාදයන් සමාජ කණ්ඩායම් තුනම අන්තවාදී කල්ලිවල ග්‍රහණයට නතු වෙනවා. අන්තවාදයන් මරා ගන්නවා. මරා ගන්න එක පාලනය කරන්න ආරක්ෂක හමුදාවන්ට බැරි වෙනවා. දුබල බෙලහීන හමුදාවක් ආරක්ෂක හමුදාවක් බවට උන් පත් කරලා තියෙනවා මේ වෙනකොට. එතකොට මොකද වෙන්නේ? අන්තවාදී කල්ලි මරා ගන්නකොට අස්ථාවර වෙනකොට විදේශ හමුදා සරණ පැතීමට සිද්ධ වෙන තත්ත්වයකට මේ රට වටනවා. එතනටයි මේ යන්නේ. ආර්ථිකය බෙලහීන කරලා අර පණක් කෙටුම්පත් 15 ගෙනල්ලා ප්‍රාර්ථන ගිණුම විවෘත කරලා මුල්‍ය චෞරයන්ට දොර ඇරලා ඉඩම් සුද්දන්ට විකුණන්න පුළුවන් විදියට නීතිය හදලා බීජපනත ගෙනල්ලා බහුජාතික කොම්පැනි වල උවමනාව සන්තර්පණය කරලා රටේ ආර්ථික දේහ ඒක එක පැත්තකින් දෙනවා නොරටුන්ගේ සමාගම් වලල්ලකට. අනෙක් පැත්තෙන් ආරක්ෂක හමුදා බෙලහීන කරලා රාජ්‍ය ව්‍යවස්ථාව මගින් තුනට බෙදලා සමාජ කණ්ඩායම් ජන කණ්ඩායම් තුන අන්තවාදී ග්‍රහණයට නතු කරවලා අන්තවාදයන් එකිනෙකාට එරෙහිව මරා ගන්න තැනට පරිවර්තනය කරවලා මරා ගැනීම සමතයකට පත් කරන්න බැරි දුබල බෙලහීන ආරක්ෂක හමුදාවක් පවතින රටක් බවට මේ රට පත් කරලා අවසානයේ මරා ගැනීම පාලනය කරන්න මරා ගැනීම ඇති කරපු රටවල් වලින්ම හමුදාමය පිළිසරණ පතන තත්ත්වයකට මේ රට පත් කිරීමයි මේ යන්නේ. අලි මදිවට හරක් කිව්වා වගේ ඕකසට එක්ක එකක් දෙනවා. උන්න හැටියට මලාමදේ කිව්වා වගේ එක්ක එකක් දෙනවා. ඉන්දියාවත් එක්ක අගෝස්තු මාසේ වෙනකොට එක්ක අස්සම් කරනවා කියලා කියනවා. හර්ෂ ආචාර්ය හර්ෂ කියනවා. අගමැති කියනවා. මලික් සමරවික්‍රම ඇමති කියනවා. ඒ කියන්නේ ලංකාවේ සේවා ආර්ථිකයේ රැකියා කරන්න ඉන්දියානුවන්ට ඉඩ ලැබෙනවා. ලංකාවේ තරුණ තරුණියකට තියෙන අයිතියම ලැබෙනවා. දැන් අර පාසල් සංවර්ධන මණ්ඩල පනතාවම පාසලට පුළුවන් පාසලේ පරිපාලනය ගැන තීන්දුව ගන්න. ලංකාවේ ගුරුවරියෙක් නැත්තම් පුළුවන් ඉන්දියානු ගුරුවරියක් ගේන්න. එක්ක ගැහුවම ඉන්දියානු ගුරුවරියෝ ඉස්කෝලේට බඳව ගන්න පුළුවන්. ඉංග්‍රීසි වගේ විෂයන් උගන්වන්න. ඒ සේවා ආර්ථිකයට ඉන්දියානුවන්ට රැකියා එන්න පුළුවන්. සේවා ආර්ථිකය තුළ ආයෝජන කරන්න පුළුවන්. ටේලර් සාප්පු දාන්න පුළුවන්. ඩිස්පෙන්සරි දාන්න පුළුවන්. දත් කලවන කඩ දාන්න පුළුවන්. තේ කඩ දාන්න පුළුවන්. සිල්ලර වෙළඳාම කරන්න පුළුවන්. නොකරන්න බැරි කෙන්ගෙඩියක් නෑ. ත්‍රිරෝධය අරගෙන පාරි දුවන්න පුළුවන්. සේවා ආර්ථිකයේ හැම අස්සක මුල්ලකටම ඉන්දියානු ආයෝජකයාට එන්න පුළුවන්. සේවා ආර්ථිකයේ හැම රැකියාවකටම ඉන්දියානුවට එන්න පුළුවන්. මිලියන 22යි ඉන්දියාවේ විරකියාව. අපේ ජනගහනයම මිලියන 20යි. ඒ විරකියාව 22යි මිලියන. ඔය 22න් දෙකක් ආවත් ඇති මේක රැකියාව වෙනද පොළත් පත් කරගන්න. සේවා ආර්ථිකය. එතකොට මොකද වෙන්නේ? මුළු රටේම එක පැත්තකින් රාජ්‍ය බෙදාවෙන් කරන ව්‍යවස්ථාවේ ප්‍රහාරයෙන් අන්තවාදීන් තුනකට සමාජ තුන බෙදෙනවා. එතන මරා ගන්න සලස්වනවා. ඊළඟට රාජ්‍ය ආර්ථිකමය වශයෙන් බෙලහීන කරනවා. නොරටුන්ගේ ග්‍රහණයට යනවා. එක්කයකින් ඉන්දියාවේ ග්‍රහණයට යනවා. මේ ජාතියේ පොළවේ උපන් දූපුතුන්ට තමාගේ රටේ සැබෑ සුජාත අයිතිය අහිමි වෙනවා. තම පොළව තමාගෙන් ග්‍රහණයෙන් ඉවතට ඇදගෙන යනවා. මේකයි මේ වෙන්නේ. තම මාතෘ භූමිය හැඳුනුම්පතේ ශ්‍රී ලාංකිකයයි සටහන් කොට තිබෙන අනන්‍යතාවයේ මිස මේ පොළවේ අපට ඔබට හිමි කවර කුමන අනන්‍යතාවයක් අත්දැකීමෙන් එහාට නැත්තටම නැති වෙනවා. ඉන්දියානුවෝ පින්න බහපු ගමන් අවුරුදු 15කින් 20කින් ඉන්දියානුවන්ගේ ඡන්ද වලින් മന്ത്രിවරු ඇමතිවරු හැදෙන රටක් බවට මේකපත් වෙනවා. කෑලි තුනට බෙදුනක් නැතත් බෙදෙන්න ඕන මෙන්න තිබුණක් නැතත් මරාගෙනිල්ල ඇතුව මරාගෙනිල්ල පාලනය කරන්න විදේශ හමුදා බින්න බහිනකොට දැන් බලන්න නාවික හමුදාවේ නැගින රාජ්‍යාපති කරේ කවුද? නාවික හමුදාවේ නැගින රාජ්‍යාපති කරේ එතන හිටියා නීල් රොසයිරෝ කියලා බර්ග ජාතික හමුදා ප්‍රධානියෙක්. නාවික හමුදාව එතුමා ජන කණ්ඩායම් තුනත් එක්කම බොහෝ සූද සම්බන්ධතා ත්‍යාගයෙන් කරා. එතුමා ගෙනා කොළඹට. ඒ වෙනුවට යවුවා රියර් ඇඩ්මිරල් සින්නයියා කියලා නාවික හමුදාවේ නිලධාරියෙක්. ඔහු අවුරුදු ගානකට කලින් යුද්ධය ඉවර වුණාට පස්සේ නාවික හමුදාවෙන් ඉල්ලා අස්සුණා.
තමාගේ දරුවාට තියෙන අසනීපයක් ගැන කියලා. ලිඛිතව සටහන් කරලා ඉල්ලාස් වුණා ලියුම දීලා. ඉල්ලාස් වල ඇමරිකානු තානාපති කාර්යාලයේ කොළඹ තියෙන අවුරුදු 4ක් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට සේවය කළා. ඩිෆෙන්ස් ඇඩ්වයිසර් හැටියට වැඩ කළා. ආරක්ෂක උපදේශක හැටියට වැඩ කළා. නාවික හමුදාවේ විශ්‍රාම ගියා. ගිහිල්ලා ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක හැටියට වැඩ කළා. මෙන්න කොලේ මේ ආණ්ඩුව ආව විතරයි. ඔහු විශ්‍රාම ගිය කෙනෙක් හැටියට නෙවෙයි. දේශපාලන දඬුවමකට ලක් වෙච්ච කෙනෙක් හැටියට අර්ථකථනයක් දීලා ඔහුව නැවත හිඟ වැටුපත් එක්ක සේවයට බඳවගෙන කෙලින්ම ඇරියා නැගෙනහිර පළාතේ නාවික හමුදා ආඥාපති කරලා. ඇයි? නැගෙනහිර තමයි ත්‍රිකුණාමල වරාය තියෙන්නේ. නාවික හමුදාවේ අතින් තාම සංවේදීම කලාපය. ඒ සංවේදී කලාපයට අද ඉන්නේ ඇමරිකානු තානාපති කාර්යාලයේ අවුරුදු 4ක් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට සේවය කරපු නාවික හමුදා නිලධාරියෙක් තමයි නැවත සේවයට නීති විරෝධීව අරගෙන එහෙම ගන්න බෑ. එහෙම ගන්න පත්තරපු මණ්ඩලයේ කිසිම හමුදා පසුබිමක් තියෙන කෙනෙක්ව වාඩි කළේ නෑ. හෙන්චයෝ ටික දාලා අරගෙන කෙලිම දැම්ම නැගිටින. සමහර විට ඊළඟ නාවික හමුදාපති එතුමා වෙන්න පුළුවන් අපේ හාමුදුරුවෝ. එතුමා දෙමළ වීම ප්‍රශ්නයක් නෑ. දෙමළ වීම නෙවෙයි. එහෙමනම් කලින් එක්කෙනා රොසයිරෝ. එතුමා බර්ගර්ද දෙමළද සිංහලද මුස්ලිම්ද නෙවෙයි. සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් බර්ගර් වුණත් නාවික හමුදාවෙන් අයින් වෙලා ගිහිල්ලා ඇමරිකාවේ තානාපති කාර්යාලයට කොළඹ තියෙන සේවය කරා අවුරුදු 4ක්. එහෙම කරපු කෙනාව නම් නැවත සේවය දීලා ගෙනල්ලා වාඩි කරවන්නේ නාවික හමුදාවේ නැගින් රාජ්‍යාපති කරලා. ඒ කියන්නේ මේ රටේ හමුදාව නාවික හමුදාවද පාලනය කරන්නේ කොහෙන්ද? කොළඹ තියෙන ඇමරිකානු තානාපති කාර්යාලයේ. මතකද අර නසීර් අහමඩ් මහායානතුමා ගෝරියක් දාගත්තේ නාවික හමුදා නිලධාරියෙක්. ඒ වෙලේ ඇමරිකානු තානාපති ඉස්කෝලේක බඩු බෙදන්න ගියා. ඇමරිකානු තානාපති හරි ආසයි නැගෙනහිර යන්න. නැගෙනහිර ඉස්කෝලවල වලට මනු බෙදන්න. මෙහි අර ජයන්ත සිල්වා කරන වැඩ ඇමරිකානු තානාපති එහෙ කරනවා. මං හිතන්නේ එහෙ හැම මලගයකටවත් යන්න කැමතියි. ඇයි නැගෙනහිර ඊටාම සංවේදී. ඔවුන්ට වැදගත් වෙන ත්‍රිකුණා මලය දකුණු ආසියාවේ දියාගෝ ගාසියාව බවට පත් කරන්න හින්න තැන. දකුණු ආසියාවට හදන්න යන දියාගෝ ගාසියාව. දකුණු ආසියාවට හදන්න යන දියාගෝ ගාසියාව. ඇමරිකානු මිලිටරි තිප්පොළ. ඒකට තමයි ඉවල්ලන්නේ ත්‍රිකුණා මල වරායට. ලෝකෙ දෙවෙනි වටිනාම ස්වභාවික වරාය. ඒකට තමයි එක්සත් ජනපදය අද ඉවල්ලන්නේ. ඒකට එන්න නම් මිලිටරි හමුදා රැගෙන එන වාතාවරණය හදන්න ඕන. හමුදාව නිකන් එන්න බෑ. හමුදාවට ආරාධනා කරන විදිහට රට අරාජික වෙන්න ඕන. අරාජික වෙන්නේ නිකන් බෑ. අරාජික කරන නායකයෝ පත් කරගන්න ඕන. රට ස්ථාවර කරපු නායකයව එළවලා අරාජික කරන පාලකයෝ දෙන්නේ ගේන්න ඕන. ගෙනාව 8 වෙනිදා. එතන ඉඳන් ආර්ථිකය බෙලහීන කරනවා. අල්ලනවා බහුජාතික සමාගම් මුළු ආර්ථිකයම. අල්ලනවා ඉන්දියාව මුළු ආර්ථිකයම. එතන ඉඳන් විවස්ථාවෙන් රාජ්‍ය බෙලහීන කරනවා. අන්තවාදයන් තුන වඩවාලනවා. මරා ගන්නවා. ඒක පාලනය කරන්න බැරි තරමට ආරක්ෂක හමුදා දුබල කරනවා. ආරක්ෂක හමුදා අතපය බදිනවා. බෙලහීන කරනවා. අවසානයේ මරාගෙන ඉන්න සමතේටපත් කරන්න විදේශ සමුදාවන්නේ පිහිට පතන පරාදීන ඉරණමට මේ ජාතිය ඇද වටනවා. අන්නේ ආරාධනා පත්‍රයේ ගිය ගමන් දකුණු ආසියාවේ දියාගෝ ගාසියාව බවට ත්‍රිකුණාමලය ප්‍රමුඛ මේ ලක්පොළව පත් කර ගැනීම සඳහා ඇමරිකානු මෙරයින් බලකාය, නාවික හමුදා බලකාය, දකුණු ආසියාව බාර බලකාය, ඉන්දියානු සාගරයට අදාළ මෙහෙයුම් කරන බලකාය ත්‍රිකුණාමලය ඇතුළු ලංකාව මේ ඔවුන්ගේ දකුණු ආසියාවේ දියාගෝ ගාසියාව බවට පෙරලා ගන්නවා. ඉන්දියාවට මේක ගැන කැමැත්තක් නැහැ. ඉන්දියාවයි එක්සත් ජනපද උමනාවයි අතර සමානකම් වගේම ප්‍රතිවිරෝධතාවක් තියෙනවා. 100% සමාන නැහැ, 100% ප්‍රතිවිරෝධතා නැහැ. ඉන්දියාවත් 8 වෙනිදා බල පෙරළියට උදව් කළා. ඒකට සන්තෝෂමට එක්ක දෙනවා. ත්‍රිකුණාමලයේ ටැංකි දෙනවා. තව දේශ සන්තෝෂම් දෙනවා. ඒ විතරක් නෙවෙයි. හැබැයි ඉන්දියාවේ උමනාවන් අභිබවා යන ප්‍රමාණයට ඇමරිකාව මේ මෙතනට රින්ගන්න එනකොට ආයි ඉන්දියාවට අරුපේනවා. මේ දෙකොල්ල අතර මේ ප්‍රතිවිරෝධය අභ්‍යන්තරිකව තියෙනවා. ඒක අපි තේරුම් ගන්න මේක කළමනාකරණය කරන්න ඕන. දැන් වෙන්නේ යන්නේ ඕක. දකුණු ආසියාවේ ඊළඟ දියාගෝ ගාසියාව හදන්න යන්නේ මෙතන. ඒකට තමයි අස්ථාවර භාවය උපදවන්නේ. ආර්ථිකය දවසින් දවස වටන්නේ. වික්‍රමසිංහගේ යාළුවෝ ජාත්‍යන්තර ප්‍රජාව යාළුවෝ කිව්වා ඉතින් යාළුවෝට එක සල්ලි දීලා ධර්මයක නංගන්න එපා.
එක යාළුවෙක් එක සතයක් දෙන්නේ නැහැ නේ පොකට් මනි නෑනේ. යාළුවන්ගෙන් සුවද කතා කියනවා මනි නෑ. නෝ මනි. ඇයි බෙලහීන වෙන්න ඕන. අර සුද්ද කියන්නේ ඒකයි. දැන් මේ ආර්ථික අර්බුදයට මිහිටු මුණ දෙන්න. අන්තිම කාලෙදි බලමු සහන දෙමු. 3න් 2 තියාගන්න. ජාතිකාණ්ඩුව තියාගන්න. ඒක තියාගන්න. ඇයි? විවස්ථාව ගේන්නේ ඕන. 50 15 සම්මත කරගන්න එක ඕන. මේ රටේ මේ අපරාධකාරී වාතාවරණය හදන්න එක ඕන. මෙන්න මේ ගමන තමයි යන්නේ. මේ ගමනට හතුරුවද මොන දේශපාලන බලවේගයද නැගිටලා තියෙන්නේ? වෙනද මෙවැනි අන්තරායකට මේ පොළව ගිල ගන්නකොට කාටත් කලින් ඇහැරලා ජාතිය අවදි කළේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. අද උන්වහන්සේ තමයි ජාතියට බලදරයා විසින් කපා හරිනවා. අද උන්වහන්සේලා මොනවද කරන්නේ? නාමල් රාජපක්ෂට විරුද්ධව පැමිණිලි කරනවා දූෂණ විරෝධී කාර්යාංශය ළඟදී. මරුනේ විප්ලවවාදී ව්‍යාපාරය නවලිබරල්වාදී අන්ත දක්ෂිණාංශික වික්‍රමසිංහගේ ආණ්ඩුවේ දූෂණ විරෝධී පැමිණිලි කමිෂුවට පැමිණිලි කොට ශ්‍රී ලංකාවේ දූෂණ තුරන් කිරීමේ විප්ලවවාදී කාර්යභාරය නියැලී සිටිනවා. අපෝ කේදේ කීලකින් තිතේ. අනිත්‍ය දුක්ඛ අනාත්මය. මෙහෙම විප්ලවවාදී බොල්ෂෙවික් එකක් අහුවමයි මුළු ලංකා ඉතිහාසෙට. ලැජ්ජයි දිසානායක මහත්තයෝ වික්‍රමසිංහගේ විරිකොතේ හැට්ටි මුලි එහෙම හේතු හට්ටි මුට්ටි හේතුව නම් ඔයිට වඩා නම්බුයි. ලේ හලලා උපවත් වෙච්ච රක්ත වර්ණයෙන් බැබලෙන රතු කමිසය විජේවීර සහෝදරයාගේ රුධිරයෙන් වර්ණවත් වෙච්ච රතු කමිසය වික්‍රමසිංහගේ දැලි ගෑවිච්ච වළං අල්ලන රෙදි කඩමාල්ල බවට පත් කරලා ඉවරයි. නූතන ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ රැළ. උන්වහන්සේගේ වළං අල්ලන්න රෙදි කෑල්ල තමයි දැන් මේ රතු කමිසෙ. අද පැමිණිලි ඒකාබද්ධ විපක්ෂ නායකයන්ට ඒව පැමිණිලි කරන්නේ උන්වහන්සේලා. දඩයන් ඒකගේ FCID එකට තල්ලුව දෙන්නේ උන්වහන්සේලා. දඩයන් ඒකගේ අල්ලලා ඉක්මනින් ඉරේ දාන්නේ නැහනේ. ඕ තාමත් මේගොල්ලෝ ඉන්නවනේ කියලා බල කරන්නේ එයාලා. විජේවීර සහෝදරයා හිටියා. විජය කුමාරතුංගව නැක්සලයිට් චෝදනා පිට දෙයාර හිරේට ගත්තා. විජේවීරයි අතර දේශපාලන මතභේද තිබ්බා. හැබැයි ජේ.ආර්.ගේ මර්ධනයට සුදුහුණු ගෑවේ නෑ. විජේවීර සහෝදරයා හිටියා. සිරිමාව බණ්ඩාරනායකගේ ප්‍රජාහිතය අහෝසි කරා. හැබැයි සිරිමාව බණ්ඩාරනායකගේ දේශපාලනයයි විජේවීරගේ දේශපාලනය අතර මතභේද තිබ්බා. හැබැයි කවදාකවත් සිරිමාවට එරීමගෙනගේ මර්ධනයට සුදුහුණු ගෑවේ නෑ. ජේ.ආර්.ගේ නිර්වත වාහන රෙදි කඩමාල්ල බවට පත්ුනේ නෑ. මෙන්න මොලේ නන්නමලේ ජීවිතේ. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. අපේ නිරෝෂන් කියන වගේ ගහ මුලක් නෑ දෙල්ගඳ පොලෙත් නෑ. මෙන්න ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ තමයි නියම නවලිබරවාදී අන්ත දක්ෂිණාංශික අධිරාජකති රූකඩ වික්‍රමසිංහ පාලනයේ දූෂණ මර්ධනය කියන බෝඩ් ලෑල්ල ඉදිරියෙන් තබාගෙන එම පාලනයට උවමනා වී තිබෙන ජාතිකවාදී බලවේග ජාතිකවාදී මතය දරන බලවේග අද ජනතා විමුක්ති පෙරමුණ ජාතිකවාදය නියෝජනය කරන්නේ නැහැ. දෙමළ ඊළාම් මතවාදයට විරුද්ධව කතාරින්නේ නැහැ. මේ හමුදාවට විරුද්ධව චෝදනා ගෙන අතුරුදහන්වුවන්ගේ පනතගෙන අතුරුදහන්වුවන්ගේ පැමිණිලි එකතු කරන කාර්යාලය පිහිටුවන පනතගෙන කතාරින්නේ නැහැ. ගේන්න හදන විවස්ථාවෙන් කරන්න යන්නේ මොකද්ද කියලා කියන්නේ නැහැ. ජිනීවාවල ගිහිල්ලා මංගලලා රටේ ජාතික ආරක්ෂාව බිලිදෙන ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ මොනවද? තාමත් රාජපක්ෂ. ඉඳලා හිටලා සිටිසේන. ඉඳලා හිටලා වික්‍රමසිංහ. ඒක ඉඳලා හිටලා. ඒ නිකන් අර නැත්තම් නිකන් තාටර්ම වගේ පේනකොට ආම් පොඩ්ඩක් දෙනවා වික්‍රමසිංහට කෙවිතෙන් එකක්. වීරය වෙන්න ඕන නම් සිරිසේනට දෙනවා පොල්ලෙන් එකක්. වික්‍රමසිංහ සතුටු කරන්න ඕන නම් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට දෙනවා මෝල් ගහෙන් එකක්. එහෙමයි දිසානායකගේ බෙදිල්ල. දැන් ඒ ජාතිකවාදී දේශපාලන න්‍යාය පත්‍රය උන්නේ ඒක අතහැරලා ඉවරයි. එයින් පලා ගොස් ඉවරයි. දඩයම තියෙන්නේ ජාතිකවාදී මතයට. දඩයම තියෙන්නේ ජාතිකවාදී බලවේගයට. මහා සංඝ රත්නය මට්ටු කරන්න ආව හිරේ දැම්මා. මහින්ද රාජපක්ෂ කියන්නේ ජාතිකවාදී දේශපාලන කඳවුරේ මේ මොහොතේ නායකයා. රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පවුලට ගහනවා. දැන් නාමල් රාජපක්ෂව ගත්තනේ. ක්‍රිස් කියලා ඉන්දියාවේ සමාගම මෙහි රගර් ක්‍රීඩාව දිනු කරන්නේ.
මිලියන ගාණක් තියෙනවා. නාම රාජපක්ෂයේ ක්‍රීඩා සංගමයක් තියෙනවා. ඒකෙන් ඒව වියදම් කරලා රට ක්‍රීඩාවට යොදවනවා. ක්‍රිස් සමාගමක් වැඩේගෙන සෑහීමකටපත් වෙනවා. නාමලුත් සෑහීමකටපත් වෙනවා. රගර් ක්‍රීඩකයොත් සෑහීමකටපත් වෙනවා. රගර් ක්‍රීඩකයෙක්වත් කවුරුවත් නෙවෙයි ගිහින් පැමිණිලි කරන්නේ. ක්‍රිස් සමාගමක් නෙවෙයි. කවුද පැමිණිලි කරන්නේ? වසන්ත සමරසිංහ. දූෂණ විරෝධී විප්ලවකාරී ව්‍යාපාරී අග්‍රගණ්‍ය සමාජික. ඇඟ කිලිපුලා යන ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ ගහන පුලිය. එක්ක ක්‍රිස් සමාගම කියන්න ඕන මගෙන් මිලියන 75ක් ගත්තා කියපු වැඩේට වියදම් කරේ නැහැ. එක්ක රගර් ක්‍රීඩකයෙක් කියන්න ඕන මිලියන 75ක් ලැබුණා මෙයාට රගර් වලට දුන්නේ නැහැ. ඒ කවුරුත් කියලා නැහැ. කොහෙවත් ඉන්න වසන්ත සමරසිංහට අගමැතිතුමා කියනවා මෙන්න මට බඩු පැමිණිල්ලක් තියෙනවා දාගන්න අනුර වසන්ත මල්ලිට කියලා මේක දාලා දීපන්කෝ අනුර කියලා. අනුරయ్య කියනවා දෙන්න රනිල් මැතිතුමනි හාමු මම ඔබ කියන ඕනම පැමිණිල්ලක් මගේ ඉන්න උඩ කුකුක්ක කුලවා බලු නට්ට කුලවා මම දමමි. බය දිනනවා නාගමැතිතුමනි පැමිණිලි එකක් නොව 10000ක් මම දමා පෙන්නුමි. ඕක තමයි නාටකම. අනුර මල්ලි පැමිණිලි දානවා රනිල් අයියා අල්ලනවා. රවි අයියා දවසකට කලින් කියනවා හෙට දින කමින් සූන් හෙට දින නාම රාජපක්ෂ නිදේ. මැගසින් බන්ධනාගාරේ නඩු තීන්දුව එන්න කලින් අපේ ආමතුරුනේ කාමරේ සුද්ධ කරනවා. තාම නඩු අහලත් නැහැ අහන්න පටන් ගන්නත් නැහැ නඩුවක් නැහැ මොකක්වත් නැහැ. තාම FCID එකේ මැගසින් එකේ බන්ධනාගාර කුටිය සුද්ධ පවිත්‍ර කරනවා. කොහොමද සෙටප් එක? නල්ල මලේ නීතිය හා යහපාලනය. දැන් ඒක තමයි මේ ගහන්නේ ජාතිකවාදී බලවේගයට. මේ මෙහෙයුමට හතුරු බලවේගයට. ඒ බලවේගය තමයි මේ මෙහෙයුම ගාතියට කියන්නේ. මේ අනතුර දකින්නේ. ජාවිපියාද කරන්නේ තාමත් මෛත්‍රීපාලයේ චොපර් දෙකක් ගැන කියනවා. මම නම් කියන්නේ රටේ ජනාධිපති අනුකට මාධ්‍යයකට යනවා ඉතින් පස්සෙන් තව චොපර් එකක් යනවා. ලංකාවේ ජාතික ප්‍රශ්න චොපර් දෙකක් ගැන නෙවෙයි. මේ වැඩක් නැති ප්‍රශ්න ජාතික ප්‍රශ්න කරනවා. ජාතික ප්‍රශ්නය කතාවෙන් වහනවා. ජාතික ප්‍රශ්නය කතාවෙන් වහනවා. ඇත්ත ප්‍රශ්නය මාතෘකාව සංවාදයට එන්න දෙන්නේ නැහැ. වෙනස් මාතෘකා සංවාදයට ගේනවා. ඕක තමයි අද ජවිප කරන කොන්ත්‍රාත්තුව. මෙන්න මේ නිසා තමයි ජාතිකවාදී බලවේගයන්ට අද මර්ධනය එන්නේ. රාජපක්ෂ ජනාධිපතිතුමන් වටා සිටින බලවේගයට, මහා සංඝරත්නයට, ජාතික මාමක දේශමාමක දේශපාලන බලවේගයන් තෝර දඩයම් කරන්නේ ඒකයි. මේක තමයි ඇති වෙමින් තියෙන්නේ. මේ දඩේම පරද්දන්න ඕන. දඩේම පරද්දන්නත් ඕන. මේන මරවුරුලෙන් ජාතිය බේර ගන්නත් ඕන. මේක සැලසුම් කරපු ආකාරයට ක්‍රියාන්විතය සදා නිම කරපු ආකාරයට ඉටු වී අවසන් වුණොත් ඔබගේ මගේ තරුපැටවුන්ට ජීවත් වීමට සුදුසු බිමක් බවට මේ බිමපත් වෙන්නේ නැහැ. මැද පෙරදිග ලිබියාව වගේ අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය කියලා හඳුන්වපු ලිබියාව වගේ එහෙම නැත්නම් ඉරාකය වගේ මරහඬ ඇවිලෙන වෙඩි හඬ පුපුරන බෝම්බ හඬ නැගෙන ලේ ගංගා නිර්මාණය වෙන විලාප ලතෝනි වලින් කම්පිරිච්ච පෙතුණු විසිරුණු කැබලි වලට කැඩුණු මරාගෙන විපත්තිදායක විනාශකාරී අවිචාරවත් රටක් විතරයි මේ ලක්කොලෝ හැටියට අපේ දරුවන්ට අපිට දෙන්න වෙන්නේ. මේ ඉරණමට මේ භූමිය ගොදුරු වෙන්න දෙන්න බෑ. ඒ ඉරණමට මේ භූමිය ගොදුරු වෙන්න දෙන්න බෑ. ඈත අතීතයේත් අපේ මුතුන් මිත්තෝ මෙවැනි පරගති ඉරණමකට ජාතිය ගොදුරු වෙන හැම වෙලාවෙම කොහෙන් හෝ සටන ආරම්භුවා. පෘතුගීසින්ගේ මහා කාලතුවක්කු බලයට යටත් උනේ නෑ පුංචි ටිකිරි බණ්ඩාර කුමාරයා. ටිකිරි බණ්ඩාර කුමාරයා යටත් උනේ නෑ. මුල්ලේරියාව සටන කියන්නේ මොකද්ද? මුල්ලේරියාව වැව ලේවලින් රතු පාට උනේ කොහොමද? තරුණ ටිකිරි බණ්ඩාර කුමාරයා නායකත්වයේ ගත්තා. සේනා සංවිධානය කළා. පෘතුගීසින්ගේ ඔත්තුකාරයන්ට ඌට ඕන තොරතුරු ඇරියා. ව්‍යාජ තොරතුරු ඇරියා. ඇරලා Tamanට වාසිදායක වෙලාවේදී සටන කැඳවුවා. මුල්ලේරියාව වැව ගාව ඇම්බුෂ් එක දාගෙන හිටියා. මහා කාලතුවක්කු අරගෙන එන යුරෝපයේ බල සම්පන්න ආක්‍රමණික හමුදාව මුල්ලේරියාව වැව ගාව වට කරලා ගහලා පරද්දුවා. ඒක තමයි ආසියාවේදී පෘතුගීසි ලැබපු නින්දිතම පරාජය හැටියට ඉතිහාස පොතේ ලියවෙන්නේ. ඒකෙදි තමයි ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ යුද්ධෙදි තමයි ග්‍රෙනේඩා කියලා බෝම්බයක් පත්තු කරන්නේ.
අපේ හමුදා ග්‍රෙනේඩා. ග්‍රෙනේඩා කියන්නේ මොකද්ද? වෙඩි බෙහෙත් දාලා, ගල් යකඩ කූරු දාලා, යකඩ කැට දාලා, වෙඩි බෙහෙත් දාලා, සේව නූල දාලා ගිනි තියනවා. සේව නූල පත්තු වෙලා ගියාම වෙඩි බෙහෙත් වලට ගිනි ඇවිලුනාම පිපිරෙනවා. පිපිරෙනකොට යකඩ කැලි ටික විසිරෙනවා. තුවාල වෙනවා, මැරෙනවා. මේකත් කිව්වේ අපේ රටේ මිනිස්සු මුතු මිත්තු ග්‍රෙනේඩා. මේක තමයි ග්‍රෙනේඩය. ග්‍රෙනේඩ් කියලා හැදුනේ මේ ලංකාවේ ඇතිවෙච්ච ග්‍රෙනේඩාව. ටිකිරි බණ්ඩාර කුමාරයාගේ යුද්ධය ඇතුළේ තිබිච්ච ග්‍රෙනේඩාව. ඒක තමයි ග්‍රෙනේඩ් කියලා හඳුන්වන්නේ. පහු කාලීනව මේ ඉතිහාසයෙන් මගපු ඇත්ත. ටිකිරි බණ්ඩාර පුංචි වීරයාට පුළුවන් නම් සේනා සංවිධානය කරලා බල සම්පන්න පෘතුගීසින් උපායිකව කැඳවලා මුල් ඒරියාව වැවර්ජාවදී අපකීර්තිමත් ලෙස පරද්දන්න නූතන ටිකිරි බණ්ඩාරලට ඕනෑවටත් වඩා පුළුවන් මේ පරගති හවුල නූතන මුල් ඒරියාව වැවලකට කැඳවලා පරාජයට පත් කරන්න පුළුවන් මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අතීතයේ රණකාමී මුතුන් මිත්තන්ගේ බලය උපද්දවල තියෙනවා. මේ පොළොවේ වීරත්වය ඉල්ලනකොට මේ පොළොවට ඒ වීරත්වය දෙන්න දරුවෝ ඉන්නවා. සටන්කාමීත්වය මේ පොළොව ඉල්ලනකොට 100,000 ගුණයකින් ඒ සටන්කාමීත්වය දෙන වීර දරුවෝ මේ පොළොවේ අදත් ඉන්නවා. ඒ නිසා මේ පරගති හවුල මේ රට මේ විනාශයට ඇදගෙන යන මේ පරගති හවුල අපිව හිරේ දාන්න මහත්තයෝ. දැන් වැට්නඩුවේ තීන්දුව ආවේ දවසට පහුවෙන්ද උදේ පාන්දර මගේ සහෝදරයා වැඩිමහල් සහෝදරයා ඉන්නේ පානදුරේ ගෙදරක. ඒ කුලියට ඉන්න ගෙදර ගිහිල්ලා වට කළා FCID එකයි පානදුර පොලිසියයි. පාන්දර 6යි. කුකුලක් අතේ අරගෙන ආවා. උදේ පාන්දරේ අපේ සහෝදරයා දැක්කේ උන්නේ හැරගේ මූණු ටික. ඇවිල්ලා FCID එකට ගෙනියන්න. ඔහු සිංහල බෙහෙත් පාවිච්චි කරමින් පත්තු බැඳගෙන හිටියේ අසනීපෙ. පස්සේ ඒගොල්ලෝ තිරුණා ගෙනියන්න අමාරුයි ගෙනිච්චු ලෙඩක්. ඒ නිසා තියලා ගියා. ඇයි ආවේ පහුවෙනි දම? වැට් තීන්දුව එනකොට දෙන්න ඕන රිටර්න් එක. මට ගහන්න තාම පොටක් පාද ගන්න බැරි නම් අයියට හරි ගහන්න ඕන. දැන් ගිහිල්ලා බත්තර මුල්ලේ පෙට්‍රල් ෂෙඩ් වල කම්පියුටර් රස්සේ හොයනවා මං ඇමති කාලේ ගහපු තෙල් මොනවද කියලා. අකු තෙල් නැතුව මම පොල් තෙල් ගහලා ගියේ. ඔය කාටක් ගහන තෙල් තමයි අපිට ගහන්නේ අපේ වාහන වලට ගැහුවේ. දැන් FCID එක ගිහිල්ලා බත්තර මුල්ලේ පෙට්‍රල් ෂෙඩ් එකේ කම්පියුටර් රස්සේ läගලා හොයනවා. මොනවද ගහලා තියෙන තෙල් කියලා. මේ ඒ නිසා ඒ මනදන එනවා. ඒකට මුහුණ දෙන්න අපි ලෑස්ති. මුහුණ දෙන්න විතරක් නෙවෙයි තමුන්නාන්සලගෙන් අපි ඉල්ලනවා. තවදුරටත් මේ දඩයම ඉවසන්න එපා. දඩයමට එරෙහි ජනතා බලවේගයක්ව සටන්කාමීව මේ ආණ්ඩුවට එරෙහිව පෙන්වන්න ඕන. නැත්තම් දඩයම කෙලවර වෙන්නේ කොතනින්ද කියලා කාටවත් කියන්න බෑ. දඩයම පරද්දන්න ඕනේ වෙන මොකටවත් නෙවෙයි. ජාතිකවාදී බලවේගවල දේශපාලන හයිය තියෙන්න ඕනේ. ජාතිකවාදී දේශපාලන බලවේගවලට තමයි පුළුවන් මේ පරගති හවුල මේ උගුලෙන් මේ රට බේරගන්න. අන්න එතනට රට ගෙනියන්න නම් අපි සියලු දෙනාම රණකාමී මුතුන් මිත්තන්ගේ ඒ මහා ජව සම්පන්න අතීත නේවුරුමෙන් පණ පෙවුණු නූතන වීර වික්‍රමාන්විත සුජාත ලක්දුපුතුන් හැටියට සලකලා මේ පරගති හවුලේ පරගති ගමනට එරෙහිව රට වනසන ගමනට එරෙහිව දේශපාලන වශයෙන් රට විනාශ කරන ගමනට එරෙහිව ආර්ථිකය බෙලහීන කරලා ජන කණ්ඩායම් තුනට අන්තවාදීව බෙදලා තුනත් මරා ගන්න සලස්වලා විදේශ හමුදා බින්න බැහැලා මේක දකුණු ආසියාවේ දියාගෝ ග්‍රාසියාව බවට පරිවර්තනය කරන මේ ගමන පරාජයට පත් කිරීම සඳහා ලක්මෑණිගේ සුජාත දූපුතුන් හැටියට සමගි වෙමු, පෙරමුණ ගනිමු, රණකාමීව ඉදිරියට එමු, රණ විරුවන් වෙනුවෙන් සටන අවුළුවමු, ජාතික ආරක්ෂාව වෙනුවෙන් සටන අවුළුවමු, ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් සටන අවුළුවමු, රටේ මාතෘභූමියේ රැකවරණය වෙනුවෙන් සටන අවුළුවමු. සටන පෙරට ගෙන යන්න ඔබ සමට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ වීර ලැබේවා. මාතෘභූමියට ජය වේවා, මාතෘභූමියට ජය වේවා, මාතෘභූමියට ජය වේවා. හොර පරගති ආණ්ඩුව භංග වේවා, භංග වේවා, භංග වේවා.